Welcome to Hero Property Real Estate. අද ඔයාලට අරන් එන්නේ අතුරුගිරිය නගරයේ සුපිරි දෙමහල් නිවසක්. හරිවිසි පුළුල් මාර්ගයකට මුහුණලා තියෙන මේ නිවසට මේ වගේ රෝලර් ඩෝ එකක් සහ මේ වගේ විකට් ගේට් එකක් ඇතුල් වෙන්න තියෙනවා. මේ නිවසේ අනිකුත් ෆීචර්ස් බලා ගන්න අපි නිවසට ඇතුල් වෙලා බලමු. අතුරුගිරිය නගරයට කිලෝමීටර් 2ක් වගේම මිලේනියම් සිටි එකට කිලෝමීටරයක් දුරින් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් මේ නිවසේ කවර්ඩ් පාකින් ඒරියා එකකින් වෙහිකල් දෙකක් පාක් කරන්න පුළුවන්. ඉතින් මේ නිවසේ දොර ජනෙල් සියල්ලම වුඩන් ඩිසයින් එකකින් තමයි ෆිනිෂ් වෙලා තියෙන්නේ. මේ නිවසේ මේන් ඩෝ එකට මේ වගේ ඩබල් ඩෝ එකක් තමයි ලබා දීලා තියෙන්නේ. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු මේ නිවසේ අනිකුත් ෆීචර්ස් කොහොමද කියලා. ඉතින් මේ නිවසේ ලිවිං ඒරියා එකට මේ වගේ හොඳ ඉඩකඩක් ලබා දීලා තියෙනවා. මේ නිවසේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට බෙඩ්රූම්ස් දෙකක් ලබා දීලා තියෙනවා වගේම මේ තියෙන්නේ මේ නිවසේ ෆස්ට් බෙඩ්රූම් එක. ඉතින් මේ තියෙන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ කොමන් වොෂ්රූම් ඒරියා එක. හොඳ ස්පේස් එකක් ලබා දීලා තියෙනවා වගේම හොඳම තත්ත්වයේ බාත් එකක් සහ ෆිටින්ග්ස් ලබා දීලා තියෙනවා. ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ සෙකන්ඩ් බෙඩ්රූම් එක මේ විදිහට ලබා දීලා තියෙනවා. හොඳ ස්පේස් එකක් වගේම ඇටැච් බාත්රූම් එක මේ පසින් ලබා දීලා තියෙනවා. මේ තියෙන්නේ මේ නිවසේ කිචන් ඒරියා එක. ග්‍රැනයිට් පැන්ට්‍රි টොප් එකක් ලබා දීලා තියෙනවා වගේම කෝපර් කුකර් එකක් සහ කුකර් හුඩ් එකක් ෆික්ස් වෙනවා. මේ වගේ ලෝවර් කවර්ඩ් කීපයක් එක්ක මේ වගේ සින්ක් ඒරියා එක ලබා දීලා තියෙනවා. කිචන් ඒරියා එකත් එක්කම මේ පැත්තෙන් බෑක් යාඩ් එක අපිට බලා ගන්න පුළුවන්. මේ කවර්ඩ් ඒරියා එක ඔයාට වෙට් කිචන් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. සර්වන්ට් වොෂ්රූම් එක මෙතනින් නිර්මාණය වෙලා තියෙනවා වගේම මේ නිවසේ වටේම යන්න පුළුවන් විදිහට ඉඩකඩ ලබා දීලා තියෙනවා. මේ නිවසේ අප්ස්ටෙයාර් එකට යන්න තියෙන මේ ස්ටියාවේ එක වුඩන් ඩිසයින් එකෙන් තමයි ෆිනිෂ් වෙලා තියෙන්නේ. මම දැන් මේ ඉන්නේ මේ නිවසේ ෆස්ට් ෆ්ලෝර් එකේ. ෆස්ට් ෆ්ලෝර් එකේ ලිවිං ඒරියා එක මේ විදිහට ස්පේස් එකක් ලබා දීලා තියෙනවා වගේම ෆස්ට් බෙඩ්රූම් එක මෙතනින් ලබා දීලා තියෙනවා. මේ තියෙන්නේ ෆස්ට් ෆ්ලෝර් එකේ සෙකන්ඩ් බෙඩ්රූම් එක. හොඳ ස්පේස් එකක් ලබා දීලා තියෙනවා වගේම KDK ෆෑන් එකක් සහ AC ඔප්ෂන්ස් ලබා දීලා තියෙනවා. මේ නිවසේ මාස්ටර් බෙඩ්රූම් එක මේ විදිහට ලබා දීලා තියෙනවා. හොඳ ස්පේස් එකක් වගේම KDK ෆෑන් එකක් AC ඔප්ෂන්ස් ලබා දීලා තියෙනවා වගේම ඇටැච් බාත්රූම් එක මේ සයිඩ් එකෙන් බලා ගන්න පුළුවන්. හොඳ ස්පේස් එකක් ලබා දීලා තියෙනවා වගේම බාත්රූම් ෆිටින්ග්ස් සහ බාත් වේර්ස් හොඳම තත්ත්වයෙන් ලබා දීලා තියෙනවා. මේ ඉන්නේ මේ නිවසේ මේන් බැල්කනි ඒරියා එකේ. සියලුම බෙඩ්රූම්ස් වලින් බැල්කනි ඒරියා එකට ගමන් කරන්න පුළුවන් වගේම මේ විදිහට හොඳ view එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මේ නිවසේ රූෆ්ටොප් ඒරියා එක කොහොමද arrange වෙලා තියෙන්නේ කියලා. මම දැන් මේ ඉන්නේ මේ නිවසේ රූෆ්ටොප් ඒරියා එකේ. රූෆ්ටොප් එකට අදාළව ඇටැච් බාත්රූම් එකක් සමග රූම් එකක් මෙතන ලබා දීලා තියෙනවා. මේ පැත්තෙන් සින්ක් ඒරියා එක වගේම ස්ටොක් ටැංක් එක බලා ගන්න පුළුවන්. බෙඩ්රූම්ස් 6ක් සහ බාත්රූම් 6කින් යුක්ත මේ නිවස ලක්ෂ 550ක් වැනි මුදලකට ඔයාලට ලබා ගන්න පුළුවන්. මිල ගැන සාකච්ඡා කරන්න සහ වැඩි විස්තර දැනගන්න පහත අංකයට දැන් මම තන්නේ.